ලොකු නිලධාරීන්ට පේන්නේ නැද්ද මෙව්වා? අපි හරි වේදනාවෙන් කතා කරන්නේ මහත්තයා මෙව්වා. හරිද? අපිට මේ වගේ දේවල් දකින්නට මරාගෙන මැරෙන්න හිතලා මේක මට heart attack හැදුණා නම් මගේ කොයි පොර දැක්කම මම මෙතන heart attack හැදුණ මිනිස්සෙක් නම් මැරිලා මෙතන වෙట్లా. හරිද? අලි කඩාගෙන ගිහිල්ලා බෙරළවත් ගහන් වලට පැනලා දරු පැටියෙකුට හානි කරුවා. ගයක් කැඩුවා. කවුද වට වන්දි ගෙවන්නේ? කිසි දෙයක් දෙන්නේ ලක්ෂ 10 ගන්නතරම් අපිට මිනිහක් මරාගෙන ලක්ෂ 10 යන වැඩක්. මෙව්වා මෙවට වතුර ගහන්න කොච්චර මහන්සි වෙලාද ළමයිට උත් එක්ක පුදුමලා පුදුම දුකක් වෙනවා තමයි මේ පේන යන්තම් අල මෙව්වා විතරයි මේ වැටකුළුනේ කිසිම ආදායමක් තව ගන්න බැරි වුණා වේදම් කරපු හැටියට අපිට පුදුම වෙහෙසක් දරලා තියෙන මේවට වතුර ගහලා අර වලේ එහා පැත්තේ වලක් කපලා තමයි වතුර ගෙහුවේ මේ වැස්ස පස්සේ මේ වීයේ පෙර තමයි වැස්සට තමයි මේ යන්තම් ටිකක් මේ පොළොව පොඟා ගත්තේ අයියා අර ටිකත් ඔක්කොම කාලාද? මේ කාල ඔක්කොම කාලා. ආයේ පොඩ්ඩක්වත්. අඩේ ළමයෙකුට කන්න බෑ. ළමයෙකුට කන්න ළමයින්වත් කන්න කියලා මේ. පැටිච්චාලා තියක් මේ අවුලක්. යන්තම් මේ කිරිමේරුවා විතර නෙමෙයි. ඔව් යා. වන්න තව දින මාලි. ඕ මහත්තයා එතන ප්‍රති කපන්න තියෙන කේකම් මේවා ලක්ෂ ගාණක් වටින දහස් ගාණක් විකුණන්න තියෙන කේකම් මේවා මැලෙහි නෙමෙව්වා මේවා කවුද ගන්න ඉතින් මෙව්වා ඈ කරලා වැඩක් නෑ මහත්තයා මේ ගැන කතා කරන්න මේක කතා කරුවොත් එහෙම කරලා තියෙන ඛේද වාචකය දැක්කොත් එහෙම උසස් නිලධාරි දකින්න ඕනේ මහත්තයා මෙව්වා ශාක්ෂිත නෙමෙයි මෙව්වා මේ අපි පාරම්පරික ඉඩම් ළඟ අහල පාලකවත් ශාක්ෂිතයක් නැහැ බොහොම අමාරුවෙන් මේ නිකින්නිය අල්ලලා තමයි මේ ගොවිතැන කරන්න පටන් ගත්තේ මම හමුදා විශ්‍රාමිකයෙක් ඒ වුණාට අපිට ගන්න පඩි අපි වැටුප මදි ඉතින් පොඩ්ඩක් ළමයි පැටවෙන්න මොනවා හරි කරන්න තමයි මේ කීයක් හරි හොයාගන්න තමයි අපි මේ ගොවිතැනක් කරලා හරි මේ වගේ දෙයක් කරන්න පටන් ගත්තේ මහත්තයාට මතක ඇති වැඩි කාලයක් නෑ අම්මෙකු දුවෙකු මැරුවා අර මුං කඩන්න ගිහිල්ලා මුං වලට තෙල් ගහන්න ගිහිල්ලා මගේම එකම සහෝදර යාළුවෙක් මැරුවා හමුදාවේ හරිද ඒවා බලන්න කිසි කෙනෙක් නෑ මේ මිනිස්සුන්ට මොනවා කරලත් දන්නේ නෑ මැරුණන් පස්සේ ලක්ෂ 10 අරන් වැඩක් නෑනේ මහත්තයා ඒ හින්දා අපිට මේක මොන රජයෙන්වත් අපිට මේ ගොවිතැනට හානි වුණට කිසිම දෙයක් අපිට ලැබිලා නැහැ. ඒ වගේ දේවල් කරන්න කවුරු මොන රජයෙන් හරි කමන්නේ නැහැ මේ ගොවිතැන පාවුනාම වන්දියක් හරි දෙන්න කියන්නේ. සතාක අලියට බයිනව නෙමෙයි. ඒක කොහේ හරි කන්න ඌගේ බඩ පුරව ගන්න තමයි ඌ යන්නේ. ඌ කොහේ හරි ගිහිල්ලා කලගෙඩියක් විතර තියෙන බඩ පුරව ගන්න තමයි ඌ මේ රෑ තිස්සේ ඇවිදලා ඌ බඩ පුරව ගන්න ඌ ඔට්ටු වෙන්නේ. මේ වගේ දේවල් කරනකොට මහ ලොකු නිලධාරීන්ට තේරෙන්නේ නැද්ද? ඒ පේන්නේ දැස්සෙර කොළඹ මිනිස්සුන්ව තේරෙන්නේ නැහැ. මේ ගම් වල ඉන්න අහිංසක මිනිස්සු තමයි දුක් විඳින්නේ. මේ අයියාගේ කකුල කොර වෙලා තියෙද්දි ඒත් මේ ගොවිතැන් කරන්න ඇවිල්ලා තියෙන්නේ ආබායිතෙක් මේ. හරිද? ඒ වගේ දේවල් කරනකොට අපි මේවා දරු පැටවුන්ට හැඳ බොන්න හරි කමන්න රුපියල් 30 40000 පඩියක් කරන් රටේ යුද්ධ කරපු මිනිස්සු අපි. ඒ හින්දා අපිට කිසිම හවුහරණක් නැහැ. මේක ලොකු නිලධාරි දැක මේ ආණ්ඩුවට බයින නෙමෙයි. ආණ්ඩු හැම එකකින්ම එහෙමයි තමයි. කිසිම ගොයියට කිසිම සහනයක් නැහැ. මේ වගේ දේවල් ඇයි මෙහෙම කරන්නේ අපිට? හරිද? සත්තු එනවා. සත්තුන්ට පිළියමක් කරන්න කියන්නේ. සත්තු බෝවිල නවත්තන්න කියන්නේ. දවසින් දවස සත්තු බෝ වෙනවනේ. ඇයි ඒ බෝවිල අඩු කරන්නේ නැත්තේ? සත්තු බෝ අලිද මේකට ඉස්සරහට මේ රට ගෙනියන්නේ අලිද? අලි විතරක් නෙමෙයි මිනිස්සු අපි ජීවත් වෙන්න ඕනේ. මේක ලොකු නිලධාරින්ට පේන්නේ නැද්ද මෙව්වා? අපි හරි වේදනාවෙන් කතා කරන්නේ මහත්තයා මෙව්වා. හරිද? අපිට මේ වගේ දේවල් දකින්නට මරාගෙන මැරෙන්න හිතලා මේක මට heart attack හැදුණා නම් මගේ කොයි පොර දැක්කම මම මෙතන heart attack හැදුණ මිනිස්සෙක් නම් මැරිලා මෙතන වෙట్లా. හරිද? අලි කඩාගෙන ගිහිල්ලා බෙරළවත් ගහන් වලට පැනලා දරු පැටියෙකුට හානි කරුවා. ගයක් කැඩුවා. කවුද වට වන්දි ගෙවන්නේ? කිසි දෙයක් දෙන්නේ ලක්ෂ 10 ගන්නතරම් අපිට මිනිහක් මරාගෙන ලක්ෂ 10 යන වැඩක් නැහැ. අපි ජීවත් වෙලා ඉන්න ඕනේ මේ රටේ. අපේ ඡන්දේ ගන්නතරම් අපි ජීවත් වෙලා ඉන්න ඕනේ. අපේ ඡන්දය අරගෙන මේවා කරනවා නම් අපි ජීවත් වෙලා ඉන්න. අපි ජීවත් කරන්න ඕනේ. ලොකු නිලධාරීන් මේව දැනගන්න ඕනේ. එහෙම කරන්න එපා කියන්නේ. අහිංසක මිනිස්සයා ගැන බලන්න කියන්නේ. දුප්පත් මිනිස්සු ගැන බලන්න කියන්නේ. බල්ලි වෙලා කීයක් හරි කමන්නේ මේ වන්දිය. ඇත්තම කියන්නේ හරි දුකයි. මේකට අලාභයක් දෙන්න කියන්නේ. කවුරු හරි කමන්නේ කතා කරලා මහත්තයා මේවා අපිට කියනවා නම් අඬා වැටලා කිව්වත් තේරුමක් නැහැ මහත්තයා මෙව්වා.
හරිද ඒ හින්දා මේකට මොකක් හරි මහත්තයා වැදලා කියන්නේ මහත්තයා මේ අපේ ගොයියෝ 3-4 දෙනෙක් ඉන්නවා මෙතන අපිට මොනවා හරි සාධාරණයක් ඉෂ්ට කරන්න කියන්න මහත්තයා හරිද ඔබේ ගමේ නගරේ සිදුවන අයිතියට අසාධාරණට එරෙහිව YouTube අවකාශයේ ඔබේ නාලිකාව දස අත නිවුස් YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.